දැන් මෙතන කවුරුවත් ඉන්නවද ත්‍රිපිටකයේ එක සූත්‍රයක් හරි කියවපු කෙනෙක්? ඉන්නවද? හාමුදුරනේ මම මේ සූත්‍රය කියවලා තියෙනවා. මම ප්‍රශ්න අහන්නේ හොඳද? මොනවද තියෙන්නේ? එහෙම අහන්නේ. විශ්වාසයෙන් කියන්න පුළුවන්ද මේ සූත්‍රය මම කියවලා තියෙනවා? කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ. මේ සමස්ත ධර්මයේ තියෙන ත්‍රිපිටකේ. හරි. කරණීය සූත්‍රය කියවලා තියෙද නැද්ද? ඔය තියෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රය කියවලා තියෙනවා. මංගල සූත්‍රය තියෙනවා. රතන සූත්‍රය තියෙනවා. ඔය තුනනේ අපි ගොඩක් පාවිච්චි කරන්නේ නේ. ඔය තුනට කියන මොන සූත්‍ර කියලාද? තුන් සූත්‍රයනේ. හරිද? මෙන්න මේ තුන් සූත්‍රය ගොඩක් පාවිච්චි කරනවා. හරි. දැන් ඕවා හරි මං කියන්නේ එහෙම අපි පාවිච්චි කරලා තියෙනවනේ. පාවිච්චි කරලා තියෙන ගොඩක් මේ සූත්‍ර අපි සිංහලෙන්ද පාලියෙන්ද? පාලියෙන් නේ ගොඩාක්ම පාලියෙන්. ඇත්තටම වටින්නේ ඒ ටික කොහොම පාවිච්චි කරන එකද? සිංහලෙන්ද පාලියෙන්ද? වටින්නේ කොහොමද? හිතන්න මේ බණ ටික මං දැන් ඉඳන් පටන් ගන්නවා පාලියෙන් කියන්න. තේරෙයිද? මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. වටින්නේ කොහොමද? සිංහලෙන්. මතක තියාගන්න ත්‍රිපිටකයේ සූත්‍ර ටික අපිට වටින්නේ කොහොමද? පාලියෙන් නෙවෙයි සිංහලෙන්. ඒ පාලියෙන් තියෙන බුදුහාරෝ ඒ කාලයට තේරෙන්න දේශනා කරපු භාෂාව. අද අපි මොකද කරන්නේ? අපි කරන්නේ ඔය සූත්‍ර දේශනා අර පිරිත් අහන විදිහට අහනවන්නේ. හිතන්න මම මේ කියන්නේ පිරිතේ ආශිර්වාද නෑ නෙවෙයි. හොඳද? අවබෝධයෙන් අහන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා මෙයා රෑ එළි වෙනකන් ගෙදර ඉඳගෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් කරනවා. රෑ එළි වෙනකන් නිදි මරාගෙන නිදාගන්නෙත් නෑ. නිදි මරාගෙන රෑ එළි වෙනකන් පිරිත කළා. අවසානයේදී එළි වෙනකොට මොනවා හරි තේරිලා තියෙද? ඒ කියන්නේ එළි වෙනකන් අර හාමුදුරුවෝ කියපු වචන වලින් එකක්වත් තේරිලාද? නෑ මෙලෝ දෙයක් තේරිලා නෑ. හැබැයි අවසානයේදී නැකිටලා යනවා නිදාගෙන ඉන්න ඈත හැරවගෙන ගිහිල්ලා පිරිත් මණ්ඩපේ ඉස්සරහට ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අපි ගන්නවනේ මොනවද ගන්නෙ? පිරිත් පැන් පිරිත් නූල්. ඉස්සරහටම යනවා. ඒ යනකොට ගිහිල්ලා හාමුදුරුවන්ට කියන ඉතින් හාමුදුරුවනේ පිරිත් පැන් ටිකක් දෙන්න. ඒ ටිකත් අරගෙන මූණේ ගාගෙන බෝතලෙකුත් අරන් ආපු එකක් දීලා ගෙදර අයටත් දෙන්න හාමුදුරුවනේ. ගෙදර අය ආපු නැති එක වෙනම කතාවක්. ආශිර්වාදයනේ දෙන්න බෝතලයට දාලා ගෙදර අයට ගිහිල්ලා දෙන්නම්. නේ ගෙදර අය ගිහින් ආශිර්වාදය නේ ඒ කට්ටිය නාවන්නම් හරි. ඊළඟට අත දික් කළා කියන හාමුදුරුවනේ පිරිත් නූල් 5ක් තියලා ගැට ගහන්න. එකෙන් නම් බෑ. එකෙන් මදි ආශිර්වාදය. 5ක් තියලා ගැට ගහන්න. හරි ඒක ගැට ගහලා ඉවර නම් පස්සෙත් කියනවා ආන්දර ගෙදර තව 5ක් ඉන්නවා. නේ ඒ අය ආවේ නැහැ ඒක වෙනම කතාවක්. ආශිර්වාදය දෙන්න ගෙදර ගිහිල්ලා ගැට ගහන්න. අද පිරිත් නූල් 5කුත් අරන් යනවා. දැන් ওই පිරිතක් අවසාන අපි කවදාවත් හිතන්නේ ওই පිරිත් නූල් කඩන්නේ කොහොමද? අර ඉන්න හාමුදුරුවරු අතින් තමයි කඩන්නේ. නේ හැම හාමුදුරු කෙනෙක්ගෙම බලන්න මෙන්න මේ ඇඟිලි දෙකේ මෙන්න මෙතන පාරවල් දෙකක් තියෙනවා අනිවාර්යෙන් පිරිත් නූලකට කැපිච්ච. අද පිරිත් නූල් 500ක් කඩන්න ඕනේ. මොකද අපේ අය කිසිම සානුකම්පාවක් නැහැ. ඇවිල්ලා ඉල්ලනවා හාමුදුරනේ 10 15 දෙන්න කියලා. නේ ඒ ඉල්ලන ගානට කඩන්න ඕනේ. අද අපි කවදාවත් හිතන්නේ උන්වහන්සේලාට නේ ඒකෙන් මොන තරම් ඒක අපහසුයිද? ඒව හිතන්නේ. ඉතින් අපිට ඕනේ ගාන අපි ගන්නවා. හරි කොහොම හරි අවසානයේදී පිරිත් පැනුයි නූලුයි අරන් යනවා. ඕකනේ වෙන්නේ පිරිතක. හරි. මේ ඕකද වඩා වටින්නේ ආශිර්වාද නැතුව නෙවෙයි. රැ එළි වෙනකන් අපි මහන්සි වෙනවා, නිදි මරනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙම ඒ ශ්‍රද්ධාව නිසා ඇති වෙන ආශිර්වාදයක් තියෙනවා. ඒ ආශිර්වාදය අපි පැත්තකින් තියමු. හිතන්න තව එක්කෙනෙක් ඉන්නවා. එයා රැ එළි වෙනකන් නිදි මරන්නේ නැහැ. පාලියෙන් සූත්‍ර දේශනා අහන්නෙත් නැහැ. එයා එක පැයක් වෙන් කරගෙන අර සියලුම සූත්‍ර නෙවෙයි කරණීය මෙත්ත සූත්‍රය විතරක් අරගෙන ඒකේ සිංහල අර්ථය සමහර ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල ධර්ම දේශනාවක් විදියට හරි ඒ කට්ටිය එක්ක එකතු වෙලා හරි කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය පැයක් වෙන් කළ ජීවිතයට එකතු කරගන්නවා. වඩා ආශිර්වාදයක් ලැබෙන්නේ රැලි වෙනකම් පිරිත කරපු කෙනාටද පැයක් කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය හොයපු කෙනාටද? පැයක් අර්ථය හොයපු කෙනාටනේ. ඒක තේරෙනවනේ. හරිද? මතක තියාගන්න පිරිත් කියන එක ආගමික සංකල්පයක්. ආගමේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පිරිත් පැන් දීලා පිරිත් නූල් ගැට ගැහුවද? අහලා තියෙද? එක අවස්ථාවක් අහලාදී පිරිත් පැන් නිස්සා කියලා කොහෙද? විශාලා මහනුවර පිරිත් පැන් නිස්සා. මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ පිරිත් පැන් දීලා නූල් ගැට ගැහුවද? හැමුනේ නැහනේ. උන්වහන්සේ දේශනා කරා ධර්මය මේක නූලකින් කරන්න දෙයක් නෙවෙයි. මේක වතුර ටිකකින් නෙවෙයි කරන්න තියෙන්නේ. තමන් තමයි මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා දේශනා කරේ. හරිද? හැබැයි අද අපි මොකද කරන්නේ? බුදුහාරවත් නොකරපුවානේ. හරි එහෙමයි කියලා මම මේ පිරිත වැරදි නෙවෙයි. මේක වැරදිට අල්ලගන්න එපා. ඒක අපේ ආගමේ පැවැත්ම තහවුරු වෙන දේවල් නේ. පෙරහැර සංකල්පය, පිරිත් සංකල්පය නේ. මේ දේවල් සාම්ප්‍රදායිකව ආගමේ පැවැත්ම වෙනුවෙන් කරගෙන යන දේවල්. හැබැයි පුළුවන් ද නිවන් දකින්න? බෑ. එහෙනම් නිවන් දකින්න කරන්න තියෙන්නේ මොනවද? සුනාත, ධාරේත, චරාත. සුනාත කියන්නේ අහන්න, ධාරේත කියන්නේ ධාරණය කරගන්න, චරාත කියන්නේ
හැසිරෙන්න. ඔච්චරයි. පැහැදිලිද? ඒ නිසා ඔබ ධර්මයේ හොයන්න, ත්‍රිපිටකයේ සූත්‍ර තියෙනවා හොයන්න. හොයලා මොකද කරන්නේ? ධාරණය කරගෙන ඒ අනුව ජීවිතය වෙනස් කරගන්නනේ.